ගෑස් එක ගිනි ගනින්නකෝ. මේකේ දල්වලා මේක කරන්නේ. අහලා සමහරක් කට්ටිය මහාන වෙච්ච කට්ටියක් තියෙනවා. අපේ වාහනේ තියෙන තියා නිසා එහෙම ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මේව කරලා. අම්මා. නෑ. ඔබ කටවා. බෑ බයිදා. බයිදා. මොකද ජෝය ගස්සේ. ඌ හෝටල් එක වැඩ කරොත් කස්ටමර්ස්ලාට එපා වෙයි. විතරේ මේ පුපුරලා කතාවෙන් කතාවක් නෑ. ලව් කරත් බං මේ ලව් කරන්නේ උඹලා දෙන්න අතරීම ලව් කරගන්න. ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ ඇසුනාද සාරිතා බැහැම කිව්වේ ඔයා නිසානේ ආලෙත් කලාවක් රාගෙත් මුලාවක් ඇබ්බා ගුරාවක් ලබා කල්ල පෙරියාදරයක් මේ භවේදී ඔලි කිසිදාව මුදු විරාජ්ගේ මිනිස්සු දන්න දෙයක් තියෙනවනේ. ඒක නැති වෙයි කියලා දැන් මටත් කිව්වා දින් උඹට සෙට් වෙයි කියලා. මාරේ යොදහකුණ තරේ දැන් මං ඕකේ. දුක දෙන්නුනා දුකට හේතුව තේරුණා. හොඳ කොල්ලෙක් ක්‍රිෂා කියන්නේ කියමු. හොඳ කොල්ලෙක් කියනවාට පොඩ්ඩක් දාන්න. පොඩි තව තියෙන මූ ගැන කියන්න අම්මේ. කියන මූ වෙලාවල් ඉඳන් එන්නොත්. 9 ඉඳන් 10ට එද්දි ඉන්නේ 10 ඉඳන් කොපි කරලා හැක සම කරලා නැහැක දුන්නට පුක ඉහලට යනවා නැහැ. යන් කොහෙද? අතන හදමු අම්මේ විතරක්ද ඔය බදින් යන්නේ? නෑ මරු කෑම සෙල්ලම් නෑ ඉතින් මේ කොහොමද ගෑස් එක ඔන් කරා වෙලා ගිනි ගන්න නෑ එහෙම ගන්න නෑ බයෙන් එපා දැන් ඔබ මාව පන්න පිටින් ඉඳන් මේ මෙච්චර දුර එක්කන් ආවේ මේ බිත්තර දෙකක් මේ බදලා දෙන්නද මට? හරි එහෙම තමයි ඉතින් නෑ ජිම් එකට ගියෙත් නෑ අකෝ. දැන් ජිම් යන සීන් එකේ ඉන්නේ නේ ඔව්. බිත්තර දෙකයි තැම්බෙන්න දැම්මා ඔබ සාස්පානද බං බිත්තර තම්බන්නේ? මේක උඩ ඉක්මනට දැම්මෙන සීන් එකක් තියෙනයි දැන් මේක ලුණු ටික දාලා අය ලුණු දාන්න. එතකොට ඉක්මනට කට්ට ගැලවෙනවායි හසිරා. ඔව් අද ඉතින් මේ පිරිසුදුකම සහ පිළිවෙල අංකයකට තියලා වැඩේ කරමුනේ නැත්තම් බෑනේ බඩ ගියොත්. එහෙම කියන්න එපා ඉතින් එහෙම වෙන්නේ නැහැ අපි ඊට පස්සේ තමයි හදන්නේ ඩිෂ් එක හද. කොහොමද බිත්තර දැම්මෙන අපුරු ඕම මින කෝල් එකක් එනවා මේ දන්නේ යාළු ඉක්කොට. එතෝ විරා ඈ ඔබ අපිව දැක්කද බං? කොහෙද? ඔබ අපිව දැක්කද? වරෙන් බලන්න. කවුද යාළුවෙක් අම්මා. ඔබ මේ වෙලාවේ කොහෙද බං මේ මෙහෙට මෙහෙට පාරේ එහෙට මෙහෙට යන්නේ? එහෙට මේ වෙලාවේ පාරේ එහෙට මෙහෙට මේ ගොම්මන් යාවේ? උම්මට සිරි. අපි බිත්තර තම්බන් කලාවක ඔබලා ගමඩ ඇවිල්ලා. වරේ. අල්ලයට දාන්නද? දාන්න. මෙතන දාන්න දන්නව නේ මෙයා. ඔව් මෙයාව දන්නේ නැත්ද කවුද උඹලා මාව තව දන්නේ නැත්තේ. ඔයාව දන්නවා ඔයාවත් දන්නවා යාවත් දන්නවා මේ යාට දෙමුද කෑම එක ඌ කයිත් දන්නේ නැහැ. කවුම් බලෙන් හරි කවුනවද ඒකට මට එක බිත්තරයක් තියෙන්නේ. ඔව් එක්කෙනෙක්ට එකයි විරා බිත්තරයක් කනවද? බිත්තරයක් කමුද? අම්මා මේ ගිනි ගන්නවා අම්මට මූ මේ මේ කරන්නේද? මේ මාව ගෙදරින් එක්කන් ආවා මේ කුකරි ෂෝ එකක් කියලා බලහම මේ වෙලම් මැද නවනේ බං අවුලක් නැහැ මේ යකෝ ගෑස් එක මේ ගිනි වෙන ගිනි ගන්න සීන් ඕවර් එකක් රත් වෙනවා නම් එච්චරයි. ගිනි මෙලයක් ගහන්නත් ගෑස් එක ගිනි ගනින්නකෝ. මේ ගෑස් එක ගිනි ගනි වහමුනේ වහපන්. මේ පැත්තේ ඉරලා කෝල් එකක් දීලා වරේ කියන්නේ නැතුව ආපුවම තමයි ඔය වගේ දේවල් එන්නේ. දැන් දෙන ජිම් යන සීන් එකේ ඉන්නේ නේ නැත්තම් ෆුල් බොඩි ජිම් යන්න සුපිරි කෑමක් තමයි අද හදලා දෙන්නේ අයියා මේක අරින්න පුළුවන් නේද පුළුවන්. වෙනද මගේ ඒකේ තමයි කෑම හදන්නේ අද විරාජ් අයියාගේ පිටිපස්සේ තමයි හදන්නේ දන්න රත්තරනේ ඕන දෙයක් මේ ඕන මේ දෙයක් වාහනේ ගිනි තියා එකක් නිසා බලන්න. එයා එහෙම ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. සුපිරි කෑමක් හදලා දෙන්න මේක අල්ලගන්නයි අම්මට චිකනක් තියෙනනේ. ඔව් ඔය මොනවද? ඔය මට හෙල්ප් එකක් දෙනවද කුකරි ෂෝ එක මම දෙන්නම් ඉතින් අපි ගෙවල් වල නම් මේව කරන්නේ නැහැ. ඔයා නිසා මේ දිවි නිසා කරනවා මිසක් ගෙවල් වල මේව කරන්නේ නැහැ. ඔය ගෙවල් වලත් දැන් කරන්න පුළුවන් නේද අයි අපි දැන් මේ චිකන් එකට දාගන්න ඕනේ මේ මැරිනේෂන් එක මේක මේ මොකද්ද මේ? සුපිරි මැරිනේෂන් මැරිනේෂන් මරන්න දෙන්න. මම ක්‍රිෂාට කිව්වම අපි ජිම් සීන් එකේ ඉන්නේ අපිට නෑ මෙයා මේ දවස්වල මේ මගෙත් එක්ක කොහෙ ගියත් චිකන්ම තමයි ඉල්ලන්නේ. ඒක තමයි චිකන් බර්ගර් එකේ වචන් කෙලින්ම උඩයි යට අයින් කරලා මං කෙලින් මස් කෑල්ල විතරයි ගන්න. ආම්මා සිරාවද කොහමද අපිට දෙන අර මේ උඩ තියෙන මේ බන් එකේම උඹලා කාවල්ලා කියලා. ඔයා කියන්නේ ඉතින් කොහොමද ගිනි ගන්නදී පොට් එක අපි හදමු. ඔක දැම්මෙනක අපි සින්දුවක් කියමුද? අන්න සින්දුවක් කියන්නකෝ දැම්මෙනකම් එතකොට දැම්මෙනවද? දැම්මෙනා ඉතින් අද අපි සින්දුවක් කියන ගමන් ආදල් කුකරි ෂෝ එකක් කරන්නේ අපි විරාජ් අයියලා ගමේ නේ ඉරා ගිටාරේ. නිකන් තියෙන එකක් ඉතින්. මොකද්ද කිය?
උඹ කියන්. ඔයා කැමති මේ කියන්න. විරාට මොකද ඉතින් මේ වෙලාවේ මේ තියෙන මේ ඇට්මොස්ෆියර් එකත් එක්ක උඹට මොකක්ද එන්නේ? නිකන් මට මෙහෙම වෙන්නේ නිකන් මේ මෙතන මේ වෙල්ලායක් වැද්ද හිටියා මට එන්නේ මේ වගේ සින්දුවක් බම් මෙතන එන්නේ. ඒ තාරේ ගුවන් තතුපලදී වෙන්වි ගියේ සිතකින් මන්ද දන්නේ රන්දා ගන්නේ නාරි ආලේ තෘෂ්ණා මක්ද මේ තරහ කරුණු දෙන්නකෝ පල්ලා යන් අසිත මක්කල්ලා පැණි වක්කල්ලා හේතු කිම යන් ගන්න තව මදු විත මට තව බොන්න ආලේ සීමාකාරී රාගී ආදී දේවගතුර යන්න නැසිය මිතුරන් පැමිණිලා ආසිරි සුබ පැතුම් පැතුවා ඔබ නාවේ පොඩ්ඩක් මදි ටියුන් කරගෙන ඉමුද අපි ටියුන් කරගෙන ඉවරයි බං එළගිරි අයියේ ඔයාට ඒ වගේ සින්දුවක් කියන්න පුළුවන් නේ නෑ මට බෑ මන්ද සින්දු එක නවත්තන්නේ නෑ අයියේ මම තමයි සින්දු කියන්නේ මම මුගේ සින්දුවේ කතාව කියන්නේ මෙයා කියන්නේ එක්ස්පර්ට් දැන් දිමීගේ මගේ ස්ටයිල්ස් දෙකක් තියෙන්නේ ඔව් එතකොට මේ දෙක කොහොමද එකතු කරන්නේ කියන එක්ස්පෙරිමන්ට් එකක ඉන්නවා අපි එතකොට දිමීගේ ස්ටයිල් එක සිංගින් ස්ටයිල් එක හරි වෙනස් මගේ සිංගින් ස්ටයිල් එක ඒ හත්පසින් වෙනස් මේ වගේ දෙයක් කොහොමද අපි එකතු කරන්නේ දිමීගේ තියෙන වෙන සිංගින් ස්ටයිල් එක ඒක රැප් එක වුණාට පොඩි රැප් එක වගේ වෙන සිංගින් ස්ටයිල් එකක් ඔරයා මෙලඩික් රැප් කියනවා ඒ රැප් සීන් එක දැන් එමිනම්ගේ සින්දුවල එමිනම් කියන්නේ එමිනම්ගේ සිං කරන කෑල්ලක් කියලා ඒක ඇවිල්ලා රැප් ඒක සිංගින් නෙමෙයි නම ඒක ඇවිල්ලා මෙලඩික් රැප් කියන එක එතකොට දැන් මම විරායක සින්දු කියන්න ගත්තට පස්සේ මට තේරුනේ මට සෑහෙන සිං කරනවා සෑහෙන තව අවුරුදු ගාණක් ඒක ඉගෙන ගන්න තියෙනවා මේ ඒක අයියේ ඔය ඉගෙන ගන්න තියෙනවා කියන එකත් මරු ඒ කියන්නේ සමහර කට්ටිය හිතන් ඉන්නේ හැමදේම දන්නවා කියලානේ නෑ එහෙම නෑ දිමීගේ මම දකින දේ තමයි මේ මෙයාගේ තියෙන වෙන රටාවක් මෙයා වෙන කාව ෆලෝ කරනවා කියලා මට තේරෙන්නේවත් නෑ කිසිම මොහොතක මේ මෙයාගේ රටාව මෙයාම හදාගත්ත එක. ඒකට කතාවෙන් කෑමත් මේ ඕක ගිනිගනි දා. ගිනි ගන්න සීන් එකක් තියෙන ආයෙ පාන. මිනිස්සු බලවල යනවා. බඩු තියෙන්නේ තැන් තැන් වල එහෙම තමයි. අයියේ ඔයාලට මොකටද ඉතින් මේ කෑම එක හැදෙනව දකිද්දි? අපිට හිතෙනවා මොකක්ද දිමි උඹම ගියාකෝ මට හිතලා මේක නම් 아무තු සීන් එකක් තියෙයි 아무තු රහක් තියෙයි කියලා. මටත් හිතෙනවා මම දැන් ක්‍රිෂාට මං කිව්වා මං ගා නම්මනම් වල්පල්ලන කන්න බෑ කියලා. මූ ඇවිල්ලා මම මේ කොත්තු මේ වලින් තමයි ඉතර කෑම බාගෙට මම කොත්තු මේ මයිලෝ ඇත්ත මයිලෝ වලින් මචං නූඩල්ස් හදනවා එහෙම උකේට මං ගෝ ඒව කරන්න බෑ. ඇත්ත කෑමක් හදන්න. අර බලන්න ගොතන අයියේ හැදෙන ලස්සන නේද? මේ මට කෝල් එකක් කරන ආන්සර් කරන කවන්නේ. අවුලන්නේ අවුලන්නේ. හෙලෝ පොඩ්ඩක් මේ යාළුව වගේක් මේ යනකම් මේ විතර මේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කරනවා ඊට පස්සේ මම දැක්කා. ඉතින් ගයිස් අපි මේක දැන් හදලා තින්නේ. මේ තියෙන්නේ චිකන් එක මෙරිනේට් වෙන්න දාලා තින්නේ අම්මට සුඩු පිංගනක් බිම. මේ මොකද්ද මේ සලාඩ් එකක් හදන්නේ? ඔව්. හෙල්ති සලාඩ් එකක්. ඉතින් දැන් චිකන් එක හැදෙනවා අපි අතන පොඩි වැඩක් තියෙනවා. සින්දුවක් කියම කියලා ගමු මේක හැදෙනවා. මොකද බස් කියන්නේ මූ මේක හදනකම් බා අපිට නාස්ටොප් එකක් ගන්න. ඒක ගෙදරට කියන්න බැරිද? ඔය අපිට කෑම හදන්න. සරේ එරිතෝයා මකි කන්ට කොඳුරලා ගියා ඔයා මකි වෙන කාගේව නොවී සිතින්නනේ පතල්ලි මාය මගේම වෙන්න කියා ඔයා දකින්න මාගේ ජීවිතේ
අයි මේම අවුට්ඩෝ කාලා තියෙනවද කලින්? මම කවුද? කාලා දෙන ගුටි. ඒව දාන නෑනේ. එකෙන්ම මම ඔබ කියන්නේ මම මචං කෑව එකක් ගුටි මචං අරුලගේ තියෙන නුගේ කොට. අම්මට සිරි. මාර කෑමක් කෑවේ බදුරු. මේකෙන් මේ ආලුවේ නුගේ ෂෙන්නේ. යාළුවෝ ඉන්නම තමයි කාලා දෙන්නේ කොහොමද බඩු? ඉතින් ගයිස් ඔයාලට පේනවාද හැදෙන විදිය කොහොමද ලස්සන? ලයිට් එක දාලා වෙන්න මේම කරලා. අම්මා. අම්මාට උඩු ලස්සනයි හැබැයි බලමු කන්න පුළුවන් නේ. කොහොමද බඩු? ඉතින් කෑම කාපු එකක් ආයි ඉතින් ආයි කඩේකින් කන්නේ. කඩේකින් කන්නේ ආයේ? ඔබ ආදින කතාවක්. ආ? අපෙන් කෑවොත් පිට යන්නේ නැහැ පිටින් කෑවොත් අපි දන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් මටත් කියන්න තියෙන ඒ ටික තමයි. අම්මට උඩු. එන්න ඔයාලට කියන්න ඔයාලා කන කෑම එකේ වටිනාකම. මේ එන්න අපිට පෙරලා දීලා. මේ තියෙන්නේ මේක තනිකර හෙල්ති. මේක පේන්නේ නැහැ නේද අපි මෙතනට අරයියා. ලයිට් එකට. ඔය ටික අමු ඉන්නෙම දාන්නේ නේ. ඔව් ඕක තම්බන්නේ නැහැ නේ. නෑ නෑ හෙල්ති මං ඒත් බල අමු හෙලින්ම. හෙල්ති අපි දැන් ජීම් අපි ගයිස් හදලම් පෙන්නන්නම් මෙයාලා දෙන්න දැන් ජිම් සීන් එකේ ඉන්නේ තනිකර නේ. ඉතින් උඹත් ජිම් ගිහලානේ ආවේ දැන්. ඔව්. කොල්ල දැන් හැදිලා ඉන්නේ. ඔය දැන් ඔය දැන් කන්නේ යකඩ. මමත් ඔය ජිම් සීන් එකේ පටන් ගත්තී දැන් බැරිලා දැන් දිමියා දැන් ඇඟ හදලා මෙහෙම පොම්බන් යද්දි මම නිකන් බඩක් දාගෙන අරෙන් මෙහෙන් ගියොත් එහෙම කැතයිනේ. ඈ එදා නෑ එදා මෙහෙම එදා ඇල්ලේ ගිහලා ෆොටෝ එකක් ගැහුවානේ. හරිද මම එදා ෆොටෝ මම මචං එදා ටී-ෂර්ට් එක ගලවලා ඉවරලා දැන් මම විරය කරලා දාන්න. අම්මලා දෙවියා. විරාට ආසීතරනේ. විරාට ආසීතර ඇඟ හදන්න. ආසයි මූ නෑ නෑ. නෑ උඹයිලා දිමියා ඇඟ හදලා නෑ නෑ ඔබ කටවා බා නෑ උඹයිලා මොකද ජෝ එක අස්සේ. මම දැන් මූට මචං මම දැන් ඒ දවස්වල කිව්වා විරා අම්මත් එක හදා අපි දැන් මියුසික් වීඩියෝ එකක් ගහන්න ආයෙත් නේද? මූට නෑ නෑ මට හරියන්නේ නෑ ඔය මේ සීන් එක මම මියුසික් විතරයි. උඹ ඇඟ හදාන්න කිව්වා. උඹ රැපර්නේ මට ඇඟ හදාන්න කිව්වා. නෑ මූ කුක්කු දෙක දැක්ක ඉතලා කොල්ලගෙන ආසීතරනේ. ඒසුද බා මට කොල්ලන්ට ආසයි දෙන්නේ පොඩි කොල්ලන්ට නම් ආසයි. ඒ වුණාද? තව චුට්ටක් කරලා අපිටත් ආස විතරයි. ඉතින් විරාජ් අයියාගේ කාර් එක අද බලන්න වෙච්ච දේ අවුලක් නැහැ නේද? ඔය සාමාන්‍ය දේවල් මේ කැඩෙන හැප්පෙන පොඩි වෙන තැලලානේ. මේ අලුළු ටිකක් තියලා කැපුවා කියලා මේ පිනිමෙලක් ගහන්නද? කිරිමලක් ගමු. කොහෙද ගහ? අතන හොඳයි නේ. නැත්නම් වෙලකින්. මොනවද ගහන්නේ? පිනිමෙල. ඒක තමයි ඉන්නේ. මෙහෙම කරමුකෝ. ඔන්න ඉනි වේලයක් ගන්න දැන් මහන්සි වෙන්නත් ඕනේ. ඔයාලා මෙහෙම කරලා වාහන දෙකම ගාලා මෙහෙම ගාමු. ගහලා මේ රෙඩ් එකේ කමු. එලකිරි. ඉතින් ගයිස් අපි දැන් මේක හදාගත්තා දැන් බාන්න තමයි යන්නේ. මේක හොඳට කුක් වෙලා තියෙනද? අම්මා. හෙලෝ. Yeah, this one my god wonderful this. කණ්ඩද නැත්තම් ඔබ කපලා දෙනවා. නෑ නෑ මේ දැන් තාම දෙන්නේ නෑ. තව ටිකකින් දෙන්න. මූ මේ මුලින්ම මූ මස් කිලෝ එක අරන් ගලපෙන්නේ නැහැ කොහොමද කියලා ඇහුවා. හරිද? ඊට පස්සේ මූ මස් එක අනලා අහනවා කොහොමද කියලා. දැන් මූ මේ මස් එක බැදලා අහනවා කොහොමද කියලා. ඔබ එකපාර ගෙනත් දියම්. කෑවම කියන්න දෙයක් නෑ. මූ හෝටල් එකකට කරොත් කස්ටමර්ස්ලාට එපා වෙයි. පොල් ටික ගාලා ගේනවා කොහොමද කියලා. මිරිස් ටික කපලා කොහොමද කියලා. ඊට පස්සේ පොල් සම්බෝල අනලා කොහොමද කියලා. ඒව තමයි ඉතින් කෑම කරනවා කියන්නේ ඒක. ඕම් කරනවා. හැංගීම් උද්දීපනය කරනවා. හැංගීම් නෙමෙයි ඔබ මේ කෙල වුණා බා. අර පිටරේ දැම්මෙන් අර දැම්මෙන්. අයි පොඩ මේම සීන්නක් තියෙනවා. බිත්තරේට පොඩ්ඩක් වතුර මදි දැම්මෙන්න. වතුර ගෙනාවේ නෑනේ අපි. එහෙම වුණොත් මෙහෙම තමයි කන්න වෙන්නේ. මේ මං කැමති දෙයක් තියෙන පුළුවන් කරලා දෙන්න. මොකද? ඉතින් තැම්බිලා තියෙන ටික ඒ මට ඇති. ඔව්. ඒක කඩලා මෙහෙම පස්සේ හරිය එහෙම මොන හරි දෙන්නකෝ එහෙම එක. සෝසයක් කරන්නේ මට පිටරේ දැම්මෙන් නැත්නම් මට දිහා මං ගෙදර ගිහලා කන්නා. තැම්බිලා නැත්තම් තව කේස් එක. එලකිරි අවුලක් නෑ. ගොඩ සාමාන්‍ය දුරකට තැම්බිලා තියෙන බයන්න දෙයක්. අපි බලමු නිකන්. දැන් මේ දවස්වල ඉස්කෝලේ යන ඔය අලුත් අපේ මල්ලිලා නංගිලා උන් අපි ගැන දන්නේ නෑ බා. උන් දන්නේ අලුතෙන් ෆෝම් වෙච්ච මේ ඉතින් සර්ච් කරලා බලන්න YouTube එකේ දිමිත්‍ර කියලා ඉස්කෝලේ යන පොඩි මල්ලිලා කට්ටිය අම්මලා නැති තැන් වල ගොඩක් වීඩියෝ බලන්න තියෙන්නේ. නෑ වීඩියෝ නෑ මේ ඔඩියෝ තමයි අහන්න තියෙන වීඩියෝ නෑ. අපි බං සින්දු වලට වැල දාලා ගහලා මේ views තරන්නේ නෑ. මේ හරිද? මොකද්ද මේ වැල කිව්වේ අර ගමේ තියෙන වැල. වැල ඔය අර රෙදිවැල්. කොහොම හරි ගමන්නේ. මේ ඉතින් මේ කුණු හර්පෙන් හරි ඒක දීලා තියෙන්නේ ඉතින් මට වෙච්ච අත්දැකීම් සහ ඉතින් මම ඔය දකින මවා කතා කරන දේ ගැන මම පොඩි එක්ස්ප්ලේන් එකක් කරන්න මම දිවිත්‍රි දකින්නේ. දිවිත්‍රි කියලා තියෙන එක අමුරම කියනවා. කෙලින්ම කියනවා. කෙලින්ම. ඒක ආර්ට් එකක්. ඕක මේ හංගහංග කරන්න ඕන එකක් ඒක තමයි දිවිත්‍රිගේ ස්පෙෂල්. ගොඩක් කට්ටිය කරන්නේ හැංගි ගහන එක. ඒක බං ඒක මේ ඒක අපි කරන කාලේ ඔය ඕක අපි කරන කාලේ සින්දු වල වචන තිබ්බ දැන් ඔයා කියලා හරි වචනයක් තිබ්බේ නෑ හරි අඩුයි. ඔබ ඒ කියන්නේ ඔය සාහිත්‍ය ගැන මම කියන්නේ මම සාහිත්‍ය බිමට දානවා නෙමෙයි. ඔයා කියන දේ
සින්දු වල තිබ්බේ ඔබ ඇපල් මලක් වාගේ දැන් ඔය සින්දුව දැන් ගැවුවා නම් ඔයා ලුණුම ගෙඩිය වාගේ හරිනේ එහෙමනේ ගහන්නේ. දැන් මේ මම කවුරුත් මේ ඔෆෙන්ඩ් වෙන්න එපා. මම මේ පරණ ගීත සහ අලුත් ගීත මේව කරනවා නෙමෙයි. නමුත් අපේ ජෙනරේෂන් එකත් එක්ක මම කල්පනා කරපු දේ ඇවිල්ලා අපිට වැඩියෙන්ම දැනෙන්නේ බං දැන් මේ අපි කතා කරන විදිහ. එතකොට ඒ වචන දාලා කොහොමද කරන්නේ කියලා. දැන් ඔය මම කියන කන්සෙප්ට් එක තිබ්බා ඉස්සර ජෝබේ වික්‍රමලගේ විජේ කුමාර තුංගගේ ෆිල්ම් වල. අඩෝ මගේ වොයිස් එක හපන්නෝ කියලා කියන්නේ. ඔව්. ඒක කාලෙකදී නැති වුණා. මොකක් හරි නිකන් අමුතු එකක් මවාගෙන කලාකාරයෝ කියලා නිකන් හිතන් හිටපු වුණුත් බං නිකන් අමුතු එකකින් හිටියේ. මෙහෙම. සීන් එකේ. ඒ කියන්නේ ලියන භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඔක්කොම ඒ කියන්නේ උම්මේ කියන්නේ. ඔයාලා එහෙම නෑනේ. ඔව් ඒ කියන්නේ ඔව් නිකන් මට හිතා ගන්න බෑ මේ මිනිස්සු ගෙවල් වල ජීවත් වෙන්නේ කොහොමද කියලාත්. ඒ කියන්නේ ලියන භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ හරි සම්භාව්‍යයි. ඔක්කොම හොඳයි. හැබැයි කරන වැඩ පොඩ්ඩක් අවුල් ගොඩක් අය. එහෙම සම්භාව්‍ය විදිහට කතා කරන. එළියට හොඳ මොන වෙන්නකොට ඇතුලෙන් අවුල්. අවුල්. දැන් අපිට මචං එහෙම හංගන්න දේවල් තිබ්බේ නෑ. ඇත්තටම කියනවා මියුසික් කරන්න කියලා කට්ටක් කෑවා. හරිද? එන ડિප්‍රෙෂන් වල උපරිමයටම ගිහිල්ලා තියෙනවා. කන්න බොන්න නැතුව හිටියා මියුසික් කරගෙන ගියා. අදටත් එහෙම තමයි. අදටත් මොන දේ වුණත් අදටත් අපිට ප්‍රශ්න තියෙනවා නැතුව නෙමෙයි. ගොඩක්ම දැන් ඔයාලා කියන විදිහට මගේ සින්දු අතිශය ජනප්‍රිය වීමට හේතුවත් පොල්ලෙන් ගහනවා කියන එක. ඒ වගේම තමයි මියුසික් ෆීල්ඩ් එකේ ඔය ගොඩක්ම ඉහළටම හිණිපෙත්තරම අඩු කාලෙකින් යන්න බැරි වෙච්ච හේතුවත් කියන්න ඕන දේවල් කෙලින්ම කිව්වා. මොකද මේකේද මං උඹේ වැරද්දක් මම කියන එකට උඹ කැමති නෑ. කියන්නේ උඹේ වැරද්ද උඹ දකින්න කැමති නෑ. පිළිගන්නේ නෑ. තරහ යනවා. ඔව්. දැන් අපි දැන් උඹේ ඒක අපි වෙනම කතා කරලා අනිවාර්යෙන්. දැන් උඹ මගේ වැරද්දක් කියහන්කෝ. අයියෝ මහතයි. අයියෝ කැතයි. කැත වෙලා. අයියෝ වයස පාටයි. මට දැන් පහුගිය දවස්වල මට ගොඩක් ඒවා ඕවා කිව්වා. අම්මට. පිපුරෝ කියන්නෝ. බලමු එන්න බලමු. බිත්තරේ අම්මට සිරි බිත්තරේ පුපුරලා ඉතින්. තේරෙන්නේ ඈ? දැන් බිත්තරේ වකින්න බිත්තරේ පුපුරලා කියන්නෝ. බිත්තරේ කොහෙද ගත්තේ කියහන්කෝ. බිත්තරේ එහෙන් අරන් ආවේ. රිටර්න් කරමු. බිත්තරේ රිටර්න් කරමු අපි. මට උඩ බිත්තරේ මේ පුපුරලා කතාවෙන් කතාවක් නෑ. කමන්න කාලා බලමු මොකද වෙන්නේ කියලා. අද මෙයාට දෙනවා එක්ස්පෙරිමන්ට් කරන්න. මම කන්නේ ඔය බිත්තරේ. මම එක්ස්පෙරිමන්ට් එක අද කරන්නේ විරාජ්ජයි. ඉතින් අයිය ඔයා මොකද ඔයාගේ සින්දු වල නිකන් අර බුද්ධාගමේ වයිබ් එකක් තියෙනවානේ. ඉතින් ඒකට තමයි ගොඩක් කට්ටිය ආස. මාත් ආස ඒක. තථාගත යානනි. ඒ කියන්නේ ඒ වගේ මොකද ඒ ඔයාට හිතනවාද කරන්න නැත්තම් කොහොමද? නෑ ඇත්තටම ඔයක මට හිතිච්ච දේ තමයි කාලයක් තිස්සේ මම ෆීල්ඩ් එකේ ඉද්දි මම ආදර ගීත විරහ ගීත කියලා මට ඒක තැනක ආවා මේක හරි. නමුත් මගේ චේන්ජ් එකක් මට වොයිස් එකේ මොනවද මට කරන්න පුළුවන් තව දේවල්. ඊට පස්සේ තමයි මගේ ඔළුවට ආවේදී මේ පොඩ ආගම ධර්මයේ නැති එකගෙන යනවා මගේ වොයිස් එකෙන් මම ඒ දවස්වල මම සෑහෙන පීක් එකේ හිටියා. ඊට පස්සේ මම අවුරුදු 2-3ක් නතර කරලා තිබ්බා මියුසික්. ඒ දවස්වල මට හිතුනේ නෑ දැන් මම බෞද්ධ ගීතයක් කරාන සමහරක් විට මිනිස්සු ඒක අහලා සමහරක් විට පොඩි වැරදි හරි හදාගන්න. ඒක මම ඒක ඒ බලාපොරොත්තුෙන් කරේ. ඉතින් ඒක අහලා සමහරක් කට්ටිය මහාන වෙච්ච කට්ටියක් තියෙනවා. ඉතින් මේ කමෙන්ට්ස් වල දැක්කම ඒ කමෙන්ට්ස් කියන මට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මම ටක් ගාලා ඒ කමෙන්ට්ස් ටිකට තමයි යන්නේ. ඒතර ඔයාගේ හිත සතුටු වෙනවා. හිත සතුටු වෙනවා. ඉතින් සමහර මිනිස්සු ඒක අහලා සැනසෙන හැටි දැක්කම සතුටු වෙනවා. ඉතින් ඒ වගේ දැන් මම සරස්වතීට සින්දුවක් හදලා තියෙනවා. ගණදෙවියන්ට හදලා තියෙනවා. ඒක තාම රිලීස් කරලා නැහැ. ඉතින් මගේ ආසාවක් තියෙනවා දවසක ඔය අර්ජීනත් වගේ අවුරුදු 40 දී වගේ ඒ වගේ ලොකු කොන්සර්ට් එකකින් එන්න දෙවියන්ට විතරයි ඒක ගීත ගායනා කරන්නේ. හැම දෙවි කෙනෙක්ටම ජීසස්ට බුද්ධ ආගම මේ හැම එකක්ම මියුසිකලි කොහමද දෙන්නේ? ඒ කියන්නේ ඒකේ ප්ලෑන් කරලා තියෙන ඉදිමි සුවඳින් පවා දෙන්න. ඉන්ඩස්ට්‍රි එකේ වෙනසක් කරන්න යන්නේ. ඒ කියන්නේ ඒ කොන්සෙප්ට් එකේ එන සීලම මේ සෙන්සස් සෙන්සස් කියන සුවඳක් තියෙනවා ඒක. ඒ සින්දුවට අදාළ සුවඳුකුත් තියෙනවා. එතකොට ඕක විතර මම කාලෙකට කලින් ආවා මේ කොහෙද මේ යුරෝප් වල ෆිල්ම් හෝල් වල ඕක තියෙනවා. ඔව්. ෆිල්ම් එක බලද්දි ඒ හුළඟ ඔව් අන්නේ ඒ ෆීල් එක සීට් එකට පවා ඒක ඕක මෙතනදී කියන එක හරියද නැහැ. අපේ අයියලා දැන් හෙට වෙනකොට ගහයිද දන්නේ නැහැ. කමක් නැහැ. ඔව් කොපි කරන්න හරි දක්ෂයිනේ ලංකාව කට්ටිය. ඒ කියන්නේ කමන්නේ අපි හිතා අපි අදහසනේ කවුරු හරි දෙයක් කරනවනේ ඒක කමක් නැහැ. හැබැයි කොපි කරාට වැඩක් නැහැ. හරි අයිඩියා එක තියෙන මගේ ඔළුව ඇතුලේ නා. අනිවාර්යයෙන්. ඒක 100%ක් කාටවත් කොපි කරන්න බෑ කියන අදහස මගේ තියෙනවා. ඉතින් කමක් නැහැ. කොපි කර හැක සම කළ නොහැක නේ. කොපි කළා හැක සම කළා නොහැක දුන්නට පුක ඉහලට යෑ නොහැක. ස්කොට් ගහගෙන පුක ලොකු කරලා නංගිල යනවනේ පුක වනවලා. හරිද? නෑ. පුක සින්දු. ඒකේ තියෙන්නේ නේ. අයියාගේ මේ පස්ස සෝන් එක තමයි ගියේ බරපන් තියෙන්නේ. දැන් සමහර කට්ටියට ආගම ධර්මයෙන් කියලා බැරි මිනිස්සු ඉන්නව නේද? ඔව්. එයාලට තමයි කුණුහරුපෙන් කියන්නේ. වැඩ කරන්නේ මං ඇයි දන්නවද? ඔව්. එයාලට කුණුහරුපෙන් කියන්නේ. ඔව්. එලින්ම කියවන්නේ. මම දැන් ඇත්තටම මම ලොකුට කුණුහරුප කියන්නේ නැහැ.
මම මේක පොඩි කාලේ කුණු හරප කිව්වා නේද නෙමෙයි මම ඔබ කියන්නේ බං 7 වසරේ ක්‍රිකට් ගහ ඉන්නකොට කවුද කිව්ව මම බෝලේ දාලා කැච් එක මිස් කරා කියලා මම කුණු හරපෙන් ගෑ ගහලා ඉස්කෝලේ හාමුදුරුවෝ දුවගෙන ආවා. ඊට පස්සේ මාව එක්කන් ගිහිල්ලා මට ඒ මුළු අවුරුද්දෙම බං සෙල්ලම් කරන්න හම්බුන්නේ නැහැ. ඇවිල්ලා විනාඩි 5ක් මෛත්‍රී භාවනාව කරලා පන්සිල් සමාදන් වෙන්න ඕනේ හාමුදුරුවෝ ඉස්සරහ. අවුරුද්දම එහෙම කරා. එහෙම වෙලා ඉතින් අන්තිමට කොහොම හරි හාමුදුරුවෝ සිවුරු ඇරියා පස්සේ ඔව් ප්‍රේම සම්බන්ධයක් පටන් කරන් හාමුදුරුවෝ සිවුරු ඇරි. ඔව්. නැත්තම් මචං දැන් හාමුදුරුවෝ සිවුරු ඇරින්න මගේ සින්දු අහලා. ඒක වෙන්න ඒ අවුරුද්දක් මූට මෙහෙම කරා. ඔය හාමුදුරුවෝ මචං එයාගේ අලුත් ඒ කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මේ මම හාමුදුරුවෝ නෙමෙයි සිවුරු ඇරියට පස්සේ අපේ මේ ඉස්කෝලේ යාළුවට හම්බ වෙද්දී කෝච්චි එයාගේ අලුත් වයිෆ් එක්ක යනවා. අර හාමුදුරුවනේ මොකද මේ උනේ කියලා. පැත්තට ගිහිල්ලා උදන්ත යාළුවනේ උදන්ත සීලු දේ වෙනස් වෙනවා. සියලු දේ. ඒ අපි හදාගත්ත කෑම එක. කෑම එක හදුවා. කොහොමද? ට්‍රං මොනවද මේ අඩංගු දේවල්? අඩංගු දේවල් කියන්නේ ඩයට් ප්ලෑන් එකක් තමයි හදලා තියෙන්නේ. අඩංගු දේවල් කෙලිම පේන්න තියෙනවා. දාන්න දෙයක් නැහැ පේන්න තියෙනවා. සේරම දින අඩංගු නෑ. ඔය ගිටාර දෙන්න මටයි. දැන් ඔක ටෙස්ට් කරලා බලන්න කොහොමද කියන්නේ? හොඳයි. මේ පිහි එපාවා. පිහි එපාද? අපේ ඉතින් ආයේ මස් ඇද්දෝනේ ජිම් අර මුලින්ම මොනවද ටෙස්ට් කරා? මස් කන්න. ඔයාට බෑ. තමයි නේද බං කන්නේ. අපි මුලින්ම කමු මතන් අපි මේක කමු. ආසිරපා. අලිගට පේරස් එකක් කාමු චීස් පාරක්. එන්න මේකට බලමු ඈ. මේ චීස් පාරක් දෙන්න බෝ. හිතේන බං. ක්‍රිෂාම ලිවත් කනවද අපි? නෑ ඔයාලා කන්න ඕලන්නේ. ඇයි එම්බඩ මොකද බයද උඹ හදපු එක? චීස්. චීස් එහෙනම් අපි කෑවා. ජයවා. ඊට බං මේව කමු. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊට පස්සේ අපි පොඩි චිකන් කාලා කාලා බලමුද? එපා දැම්ම මේවා. බිත්තර කමුද? බිත්තරේ කමු. half boil වෙච්ච බිත්තරේ. කුපුර පුතර බෑ. චීස්. පාස් කුපුර හරි වගේ බිත්තර. චීස් ඈ. yes yes. ඔබ කෙලිගෙන ඉන්නේ එහෙම. නෑ පිස්සුද ඒක නෑ. හරිද එහෙනම්? ආ. අම්මඩ. උඹ මේකට පස්සේ ලුණු දැම්ම නැත්තම් අර තම්බද්දි දාපු ලුණු විතරද? නෑ නෑ පස්සේ පොඩ්ඩක් දැම්මා. දැන් ඊට පස්සේ මොකද? ඊට පස්සේ අපි තක්කාලි තක්කාලි ගාලා කමු. තක් බිත්තරේ තක්කාලි හොඳ වෙනවා. ඔයාලා දෙදෙනා බිත්තරක් කන ගමන් තක්කාලි ගෑල්ල කාවන එක දැන් පොඩි ගෝව ගෑල්ලක් දාගත්තාම මචං මූ කිව්වේ නම් සලඩ් ඒ ගෝවා නෙමෙයි අයිස්බර්ග් ලෙටියුස්. හරි මොනවා හරි උඹ කිව්වේ සලඩ් එකක් දෙනවා කියලා ලංජුවට උඹ කෑලි වෙනම නේ. ඉතින් ඔයානේ කිව්වේ මල්ලි මම ජිම් යනවායි අරකට හරි දැන් මේ ටික ඔක්කොම කපලා ඔව්. මේක මොකකට හරි දාලා මානස් ටිකක් දාලා අනලා දෙනිත් යමු. ඕක වෙනයි ඒව වෙනයි. අලුත් එක. මේ සලඩ් නෑ සැලඩ් නෙමෙයි ඔය මීල් එක. ඩයට් මීල් එක. නිල්ල එහෙම මීල් කියලා. එක. මගෙන් අහනවා මල්ලි මොනවද හදන්නේ? එහෙම කිව්වහම සර්ප්‍රයිස් එකක් නෑ නේ නේද? අපි මේ කන ගමන් සින්දුවක් කියන්න නෑ ඔයා කියන්නේ. ඇයි මම සිංහ කියන්න දන්නේ නෑ දැන් මම. අම්මට චිකන් කෑල්ල රහින බා. චිකන් කෑල්ල කොහමද තාත්තේ? සුපිරි. මූණ චිකන් පෙන්නන්න බෑ චිකන් කෑල්ල සුපිරි. සිරාටම සුපිරි. මම මචං කාලා දෙනවා. ඒ කියන්නේ බාබකියු දාපුවම කාලා දෙනවා. ඔව්. ගොඩක් කරන්නේ එළිය පොත්තේ විතරනේ ඒ රහ තියෙන්නේ. කොහොමද දැන් ඔයා මේක අතුරට රස ගන්න? ඒක කපලා ඇතුළට යවලා තියන්නේ අර මේ මෙරිනේෂන් එක. මූණ අමුතුවක් තියෙනවා නෑ කපල ඇතුළට යවනවා වෙනේ වුණොත්. ඔව්. මේ මොකක් කර මේ හොරයක් තියෙනවා. අත්ගුණේ අත්ගුණේ. නෑ නෑ ඔබ මොකක් හරි කරනවා මේ ඇත්ත කියන්න හොඳයි ඇත්තට. වෙන මොනවා හරි මේකට දාලා තියෙනවා. කිසිම රසකාරක මුකුත් දාලා නැහැ. මම කුකුලට මචං මං ඉතින් කුකුලට ලුණු කවලා මචං. හැදෙන කාලේ. අදන කාලේ මේවා චිකන් කෑල්ල පට්ට සුපිරි. ත්‍රිෂාගේ අද තමයි මං ත්‍රිෂා හදපු කෑමක් කෑවේ. කට්ටිය අනම්මනම් කියලා බයිනවා ඒ උනට වාන්න ඕක කෑම. උඹෙන් කාපු වුන්ද ඔය බයින්නේ? නෑ කාපු නැති කට්ටිය බයින්නේ. හරි උන්ට ගියාම කාලා බලන්න කියලා. අපි ආශ්‍රය කරපු නැති මිනිස්සු අපිට බයිනවා ඔව් ඒක ඇත්තනේ. හැබැයි ඇත්තටම අපි ආශ්‍රය කරා නම් අපෙන් කාපු වුන් අපිට බයින්නේ හැබැයි කාපුණු සමහර උන් බයිනවා බා නැහැ. ඔබ අර මොකද්ද කතාව මං අවසක් කිව්වේ? අපෙන් කෑවොත් පිට යන්නේ නැහැ පිටින් කෑවොත් අපි දන්නේ නැහැ. කොහොමද දිමිත්‍රයගේ වදන්න ඉතින් දිමිත්‍රය තමයි. හැබැයි මගෙන් කාපු කට්ටිය පිට ගිහිල්ලා තියෙනවා ත්‍රිෂා නැත්තා අයියෝ උඹ කියන්නේ අපි දන්නේ නැහැ කියලා. පිටින් කෑවොත් අපි දන්නේ. ඒ චිකන් එක පොඩ්ඩක් මට දෙන්න කාලා බලන්න. ඒදි ඕකට බැරි. ආයි බයි බයි එක්කම කා. මේක මැදාමු නෑනේ. අම්මා. මාළු ඌටත් පුදුමයි. ඌටත් පුදුමයි උගේ රහට. කොහොමද කෑම එක අවුලක් නැහැ නේ එලකිරිද?
ඉතින් අද ඔක්කොම කාලා තියෙන දෙන්න මේ. ඔක්කොම කාලේ මේ ටික මට උදව් දියා. ගෙදර ගෙනියන්න. කාටද කියලා ටේක් අවේ. කාටද කියලා අහන්නේ නැද්ද? කාටද? මටම තමයි ඉතින් වෙන කාටද? ඉතින් දිමිත්‍රියට මේක අපි ටේක් අවේ එකක් දාලා දෙනවා. හදනවා මේ ටිකේ. ආ. ඌට තමයි මං නෑ හිතන්නේ. නෑ බල්ලට දෙන්නේ නෑ මුගේ පිස්සුද? වෙන මට මම බල්ලට දෙන්නේ නෑ. බල්ලට උනත් තක්කාලි කරලා. කොල්ලෝ කියන්නේ අන්න එහෙමයි. ඉරජ්ජයි. ගන්න ඔබගේ ගිටාර. මොකද කියන්නේ? පොඩ මගේ හිත හැදෙන්නේ පාඩුවේ ඉන්න හදද්දී ඉන්නේ කොහමද ඔයා හිතින් අදිද්දී ඔය ශුංගාරි කෙල්ලේ අදිද්දී මා ඇදෙද්දී හැරෙන්නේ ඇයි පිටු මේ අර මං කියපු සින්දුව කියන්න මං වගේ ආසම සින්දුව. මොකද්ද? ඔයා නිසානේ. ඔයකට පට්ට ආසයි ඈ. ඕක මචං ගොඩාක් යවුන් අහන්නේ නෑ ඉල්ලන්නේ ඔව් ඒක මරු. මොකක්ද අර ඒකට උනේ? ඔව්. ඔය සින්දුවට මම අපි පට්ටේ විතර වියදම් කරලා සුපිරියටම ගහපු සින්දුව. ඒ කියන්නේ හැමෝම හිතන්නේ හිට් එකයි කියලා. ඔව්. ඕක ටීවී එකේ chart show එකේ පවා 2ට 3ට ආවා ඔය සින්දුව. ඔය සින්දුව මම ප්‍රොමෝෂන් වලට බාර දුන්නේ නෙකෙට්ට. මම නම කියන්නේ නැහැ මෙතන. මේ යකා මචං සල්ලි අරගෙන ඉවරලා මූ මේ මූට views පෙන්වන්න ඕනද මූ බොට් ගහලා. බොට් views අරන්. එහෙම වෙච්ච ගමන් recommendation YouTube නැති වෙනවා. ලක්ෂ 5න් නැවතිලා සින්දුව නැත්තම් සින්දු ඔබ කියන්නේ කො රෙඩ් දාලා ගැහුවේ. ඒ කියන්නේ මියුසික් වීඩියෝ එකට මචං 100ක් ඉන්නවා මියුසික් වීඩියෝ. කාස්ටින් එක. ඔක්කොම TikTok කරන කොල්ලෝ ගෙල්ලෝ ඒ කියන්නේ දන්න යාළු 100ක් දාලා ගැහුවා මියුසික් වීඩියෝ. මමත් හිතන් හිටියා දුවයි කියලා ලක්ෂ 5න් සින්දුව නැතුණා. ඕන්න ගිහිල්ලා අහලා බලපල්ලා උඹලා ලක්ෂ 5න් යාර දැන් යයි. ඒ කියන්න පොඩ්ඩක්. ඔයා නිසා මොකද ඒක? මට ඒකත් මතක නැහැ කියහම පොඩ්ඩක් ඉතින් අපිට කොහොමද ආසම එක මං එයාගේ. මැනිකද? නෑ මැනික නෙමෙයි මේ ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ. ඒකේ බීට් එක තමයි මාරු ඈ. ඉතින් ඩිමිට්‍රි බීට්ස් කියද්දී ආ ඉතින් කොහොමද නේ? ඩිමිට්‍රි මියුසික් කියද්දී. දිවිගේ බීට්ස් වල පොඩි අම්මා පටන් ගද්දිම තේරෙනවා. එහෙම තේරෙන්න පුළුවන්ද? දැන් ඔයාගේ සින්දු අනෙක් කෙනෙකුට ඉස්සර මචං මගේ මේ සින්දු පටන් ගන්නකොට යනවා රොබෝ වොයිස් එකකින්. ඔව්. බලන්න මොකක්ද ඒ කියලා කියන්නේ. ඔය FL එකේ ඔටෝ ටයිප් කරාම රොබෝ වොයිස් එකක් ඉන්නේ. මගේ එකේ කියව මේ දිමිත්‍රි මියුසික් බේබි කියලා තමයි උට ඇහෙන්නේ කියලා. බේබි නෙමෙයි. ඒ කියන්නේ දිමිත්‍රි මියුසික් ඔටෝ කියලා නේද? ගිහිල්ලා අහලා බලන්න මගේ පරණ සින්දු ඔක්කොම ඒවා දිමිත්‍රි මියුසික් එහෙම තියෙන්නේ. නැතු ගිහිල්ලා අහලා බලන්න පරිණ අම්මා එල්ල කිරිනේ. කොල්ලෝ කියන්නේ ඉතින් එහෙම තමයි. ගෙල මල් මාල ගොතාලා මුදුරන් සේල ඔතාලා කිරියෙන් මුහුණ දොවාලා කැන්දන් යන්න හිතාලා එතකන් හීන මවාලා ඉන්නේ මා ඈත බලාලා දවල් ඇයන්නේ රවාලා අයල්ලෙ මාව දවාලා මම හිතන අදර කතාවේ ඉතින් පතන ලාලනි ඔයාවේ මගෙන් අහන හැම කෙනාගෙන් මම බැහැම කිව්වේ ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ අනේ ඔයා නිසානේ අවුස්සන්න කොල්ලෝ ටික හන්දිය ඇවිදින්නේ හැඩ පෙන්න මුට්ටිය පහ ගනි හැට්ටිය මොට්ටිය කාටත් ඔන්න කන්න ලොකු කුට්ටියේ එල්ල කිරිය. ඉතින් විරාජ්ජය. සින්දුවක් කියමුද අපි? මගේ ඉතින් මගේ ඔයාගේ තියෙන ආසයකටම අරගෙන. ධාර්මික ගීත එතකොට ඔය වගේ දේවල් මේ අපි අරකට ආමු සාරිතයකත් කියලා මුග ගියාම සාර්ථක ඕනේ අනිවාර්යෙන්. සාරිතය කියලා අපි යන්නේ වේ ආවනේ ඔව් මේ නෑ වුණා හෙට ආයෙත් පොඩි මූණම් මොකද අඩුවත් ඉතින් එක එක වැඩ කරනවා. කියාගන්න බැරි සිදුවීම පාරවාවි හැම ජීවිතයක් අරේ වා මගේ කතාව දැන් නවතිලා නිමා වෙල්ලේ නෑ දිග සුසුම දුකම දේවි සංසාර මතු පිහිට වෙල්ල දෙවියන් නැති නිසා ඔබ වෙන්නා කරන පිංගලන් හසතිලා මටලන් දේවා ඇසුනාද සාරිතා
හිතපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු වේදනා විතරයිලු අන්තිමේදී තුරු ඕ වේදනා විතරයිලු අන්තිමේදී තුරු Patara, kata katara, muwe sina gaj madara, eskoni bala yanne horama, respinna vate unta dunne inama ne mata lejava paya gavilava, umbe passe yaddi danne velava, oya es nurava, alit kalava, ragit mulava, eba grava. Lapa kal periyadiraku me bhavedi alikisidavat namutu matak venava vidabala nimavelle nadika susuma dukham devi sansarvatu bihitavella deviyan natilisa are wah bimalalu hasle bila machandi life deva asunad sarita magi adriya paradi अब तेगी हाथ में खाले हित फारवा दवा मागे उबना सारिता टंग 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 सारिता මේ පොඩ්ඩක් ඩිස්ටර්බ් කාට අවුලක් නැද්ද? දෙන්නගේ වයිබ් එක මාරුනේ යන්නේ. දෙන්න මැච් වුණාම. ඔබ ඩිස්ටර්බ් තමයි කරේ බං අද දවසේ. දෙන්න ඔයාගේ මියුසික් එකත් එක්ක ඔයාගේ රැප් පාට් එකෙද්දි අමුතු කම්බිනේෂන් එකක් තියෙනවා. තාම මේ පටන් ගත්ත විතරයි නෝක තව ටිකක් අපි තාම මේ පුට්ටු කරා යන ගමන් ඒක මාරු එලකිරිය. බලමු මේක. thank you අතන. ඔයාලා තවද ෆස්ට් කමෙන්ට් නෑ ෆස්ට් කමෙන්ට් එක නෙමෙයි. අපි ළඟදී ප්‍රෝග්‍රෑම් එකට ගියා සිරසි. ඔව්. ඉතින් එතන ඉන්න කට්ටියත් ඇත්තටම කවුරුත් හිතපු නැති එකක්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දැන් ඕක අහන්න කලින් ඔය අයිඩියා එක කිව්වහම අපි දැන් සෙට් වෙලා වැඩක් කරන්න යන්නේ කිව්වහම ගොඩක් අය විරාජ්ටත් කිව්වා මම තමයි විරාජ් මොකද විරාජ්ගේ මිනිස්සු දන්න දෙයක් තියෙනවනේ ඒක නැති වෙයි කියලා දැන් මටත් කිව්වා දින් උඹට සෙට් වෙයිද කියලා එහෙම හැබැයි ඒ කියන්නේ සෙට්ලා දින්නේ හොඳට මම කියන්නේ මෙහෙම අන්න එකයි සීන් එක. ඒ කියන්නේ මචං උඹලා එකතු වෙලා වැඩක් කරනවා නම් කාත් එක හරි උඹලා වටේ ඉන්න මිනිස්සුන්ගේ දේවල් අහලා ඒක නවත්තන්න එපා. උඹලා ඒක කරලම බලපන්. කරලා බලද්දි අපිටම තේරෙනවා සෙට් වෙනවද නැද්ද කියලා. තනියෙන් කරත් කාත් එක කරත් හැබැයි කරන්න ඕන ක්‍රමයක්. අනිත් ඒ ඕකම ලව් කරද්දි තියෙනවා නේද? ඔව්. ඒ කියන්නේ මචං වටේ පිටේ ඉන්නේ උන් කියන ඔක්කොම අහගෙන මචං ලව් කරන්න අන්තිමට වැඩක් නැහැ බං. ඒ කියන්නේ දැන් ලව් කරත් බං ඒ ලව් කරන උඹලා දෙන්න අතරේම ලව් කරගනි. අනිත් උන් කියන වැඩක් නැහැ. මොකද නේ? ඔව් අරයාගේ මෙයා මෙහෙමයි මෙයාගේ උඹට ගැලපෙන්නේ නැහැ. අර එහෙම වැඩක් නැහැ. අන්තිමට ඔය කියන එක එකක්වත් බං උඹට ගැලුණාම එන්නේ නැහැ. හරිද? මතුරු උගුරක් දෙන්නෙත් ගොඩාක් අඩු පිරිසක් මසන් අනිත් ඒවා එකට ඉන්නේ උන් මතුරු උගුරක් දෙන්න ඉඳිත් දන්නේ නැහැ උණුත් වයසරින් උණුත් මැරිලා යනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කවුද ඉන්නේ මෙහෙම කියන එක. අනිත් අර කතාව තියෙන මසන් අපි මැරිලා මසන් අවුරුද්දක් දෙයක් යනකොට මේ ලෝකෙටවත් අපිව මතකත් නැහැ. ඒකින්ද උඹලට මොන හරි දෙයක් කරන්න ඕන නම් කරපන්. හැබැයි කිසිම දෙයක් ඇලෙන්න ගැටෙන්න යන්න එපා මසන් ඕනවට වඩා මම කියන්නේ මේ කොල්ලෝ උඹේ බලන්නේ කොල්ලෝනේ. ඒක ඇත්ත අපේ වයස කට්ටියට ගොඩක් වැදගත්. අනිත් එක උඹලා කිසිම දෙයක් නොකරම තම අනිත් උන්ට බණ කියන්නත් එපා. උඹලා දෙයක් උඹලා දන්නේ නැත්තම් මොන හරි දැන් කරලා අත්දැකීම් ඇතුව මචං කාට හරි කියපන් ඇඩ්වයිස් එකක් දියන් දන්නේ නැති අවල් ගැන බණ කියන්නත් එපා. මේ කරලා බලන්න නැති දේවල් ගැන අනුශාසනා දෙන්නත් එපා. ඒ වගේම තමයි උඹලා අපේ සින්දු අහන්න නැතුව අපි නරක මිනිස්සු කරගන්නත් එපා. මොකද හිතන්නේ අපිට පිස්සු නැහැ. නැත්තම් කිය නෑ විස්තර වෙ දිමිත්‍රා කියන ඇත්තටම මේ දෙයක් කියලා දෙන මිනිස්සෙක් නේද? මට උනත් ඩිරෙක්ට් කියනවා මල්ලි මෙහෙමයි කියලා. මම කිව්වා යටට අඳින්න කියලා ආපු පළවෙනි දවසේ යටට අඳින්න. ඔයාලට මතකද ඔට්ටුවක් දැම්ම උඹට ජොක් එක කරන් දෙනවා කියලා එක දවසක් කෝල් එකකදී. අර මොකද්ද මන්ද ජොක් එක කරන් දෙන ඔට්ටුවක් දැම්මත් මතකද? මමවත් ජොක් එක කරන්නේ නැහැ මං අවුරුදු ගානක්. කොල්ලෝ කියන්නේ ඉතින් එහෙම තමයි. කොල්ලොන්ට ජොක්කුන් ඇද වැඩක් නැහැ. අවුරුදු දෙකනේ 35 40 පිටි ගන්නවා ණය වෙලා මත ඒකට ජොකෙන් නම් කරන්නේ නැහැ 250 ජොක ආරන්නේ නැහැ තා. ඉතින් ජොකාට උත්තමාචාර වෙලා. රෙස්පෙක්ට් ජොකා. මම මූට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඉන්න කියලා මම දැන් කියන මල්ලි මම ඒ දවස්වල ෂෝ ගහනවා බාන. මම කියන මල්ලි මම ෂෝ එකකට යනවා. උඹ වරෙන් මාත් එක්ක. අපි ෂෝ එකට යන ගමනේ අපි vlog එක ගහමු කියලා මූ දැන් එනවා. උඹ එදත් මම ග්‍රිල් මැෂින් නම් මොකද උස්සන්නේ. ගියාම තමයි ඊට පස්සේ ආයි අවුරුද්දක් එකමාර මම මූ බ්ලොක් කරලා තිබ්බා. පොල්ල තිබ්බේකට. මූ පොල්ලක් තිබ්බනේ මට. ඊළඟ දවසේ මේ ප්‍රෝග්‍රෑම් එක ගහනවා මූ මට පොල්ල තිබ්බා මම මූ බ්ලොක් කරලා දීලා ආයි මොකක් කරේ කරන්නේ අන්බ්ලොක් කරේ. ඔව්. කොල්ල කරන සින්දු කර මේ කොපිරයිට් එක ගන්න.
මේ මගේ සිින්දුවත් දාලා මූ මට මේ කොපිරයිට් අයින් කරනවා. ඊට පස්සේ දැන් ප්‍රෝග්‍රෑම් එක මම මුත් එක්ක කරේම නෑ බං. දැන් මූමට දැන් අවුරුදු 2කින් නම් කතා කරන්නේ. අපි කරමු කිය හිටියා දවසක් සෙට්ටුනොත් එක්ක. අද විරාත් එක්ක මම මූ කතා කරනවා මම දැන් විරාත් උත් ඉන්නවා අපි බලමු. නෑ සර්ප්‍රයිස් එකක් තියනවා කියලා කිව්වා. සර්ප්‍රයිස් එකක්. මම තමයි සර්ප්‍රයිස් එක. මූ අහනවා කවුද කියලා මූට ඔය ආසයිද සර්ප්‍රයිස් එකට පුදුම මූට පට්ට කුතුහලයක් බං මූට ආයේ තව කවුද එන්නේ වත් කියන්නේ. එහෙම කියනවා හොඳ කොල්ලෙක් ක්‍රිෂා කියන්නේ එකෙන්ම හොඳ කොල්ලෙක් කියනවාට පොඩ්ඩක් දන්න. පොඩි තව තියෙනවා මූ ගැන කියන්න අම්මේ. මූ මේ කිව්වට කවන්නේ නැහැ මූ එඩිට් කරන්නේ ඔය. මූ මචං කෙල්ලොන්ට මේ කියන්නේ මූ කෙල්ලෝ කතා කරාම කියන්නේ මම වාට කිව්ව 11ට ගන්න කියලානේ කියලා කට් කරනවා මචං. ඒ කියන්නේ 10ට 9ට මූට කතා කරන කෙල්ලෙක් ඉන්න මූ වෙලාවල් දෙන්නේ කෙල්ලොන්ට. 9 ඉඳන් 10ට එද්දි ඉන්නේ. 10 ඉඳන් 11ට. 10ට කතා කරන්න ඉන්නේ කි 11ට කතා කරන්න කි මචං 10ට ගත්තා. මම වට කියන්නේ 11ට ගන්න කියලා දැන් කියන්නේ. ඔව් එදා යන ගමනේ. ඵලයන් උඹට දැන් එදා ඒ අර බවුලෙන් හිටපු දවස්වලනේ. අවුලෙන් පොඩි තමයි අවුල. මෝ මචං ඒ අවුල ගියේ ගෑලි ටෝක් කරනවා. බොරුවට. ඒ සීන් එක වෙලා දැන් අවුරුදු ගාණක්. ඔව්. මූ හිතත් හදාගෙන ඔක්කොම කරගෙන ඉවරයි. මූ උනට ඔක්කොම මූ අපිටත් ඒක දානවා බොරුවට අවුල වගේ වෙන්න. නෑ නෑ කොටාලා කපටි බා. සාධාරණ කොටා කිව්වට මේ සින්දු කියලා ඉවරද? ඕ දැදිනේ නවුන වගේ. ඒ තථාගතයන් එක්ක. ඒක ගාම කියනවා. ඒක කියලා අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. එහෙනම් සියලුම දෙනා ස්තුතියි. සියලුම දෙනා නේ බෝඩ. මෙච්චර ෆනි ප්‍රෝග්‍රෑම් එකක් කරාමද? මෙච්චර කාලෙකින් පස්සේ. ෆනි කුකින් ප්‍රෝග්‍රෑම් එක. පණි පුකේ. ෆනි කුකින් ප්‍රෝග්‍රෑම් එක. පණි කුකින් කරලා තියෙනවා මෙතන මේ වෙලවල්ලත් මේ බලන්න. ඇල්ලේ වගේ ගිහලා කරන්නේ තිබේ කූඩල්ල වෙන ඔළුවට වල ගලව. ඕනේ. උඩල්ලට බය. බය. නේද විචාර. ගානම්ම නම් උඩ තිබ්බා. අනේ පළයක යන්න. වනගියකෝ යන්න මම ඉන්නවා. බය වෙන්න මොකද? උඹ මේ සින්දුව අහපුවම උඹට සමාජයේ කූඩල්ල වලට තියෙන බය නැති මේ සංසාරේ කියන එක කූඩල්ලෙක් කෑවා පොඩ්ඩක් ලේ ගියා කියන එක. ඔන්න මේක. La 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 තථාගතයන්නේ දුක් දෙන්නා දුක් තේරුවතේරුණා දුක් දෙන්නා දුක් තේරුවතේරුණා තාම කිසිවක් අතුහරින්නට බැරි බලත වෙනවා තථාගතයන්නේ දුක් දෙන්නා දුකට හේතුව තේරුණා දුක් දෙන්නා දුකට හේතුව තේරුණා නමෝ තේ බුද්ධ වීරටු විප්පමුතෝ සිසම්බදී संभार बटी पन्नो समी दस समय शरणं भवपुरा सरी सराला पौखला यह तत्व वडा සිතපුරා සතුටක්සයා අවසානයේදී දුකමයි සදා හමනා සුලගේ දහමයි ඇසුනේ පින්වදි වුණාට සංසාරේ තථාගතයන්නේ දුක් දෙන්නා දුකට හේතුව තේරුණා දුක් දෙන්නා දුකට හේතුව තේරුණා
දැනුණා දුකට හේතුව තේරුණා කාලෙකදී රහත් වේ කලකදී වහ ඇතමෙක් දහකද මරා පස්සේ උන රහත් උනේ බම් පිරිවර නැත්ත හිරිහැර කාට නැත්තම් බර පොළොට නැහැ බය මහිරිහැර දු කරදර පිරුණු තන ලෝක මොඩ වැඩ කරන්න පතාව කාලිකයි කොයි ෂෝකේ අපිම තම කරන්නේ අපාය දිව්‍ය ලෝක හිතුව තෙරේවි බලන් උන්නොතින් අවබෝධ හැමදාම පුරුද්දට කරන දේ තම කර්ම උඹේ ක්‍රියාවත් එක්ක බැලන්ස් වෙන ප්‍රතිකර්ම හැමදේම සිදු වෙන යාන්ත්‍රණ නාය විශ්වයේ නම් ඇති වෙන නැති වෙන සබ ධර්ම මට ලැබුණා නැති වුණා එකයි ඇටි මේකේ යන එන දෙට ඇලිගෙති අදගත රෝග ගත මද විරාමයක් දැක්ක ඇති සැටි කොනේ මාරයෝ දහකුණ තරේ දැන් මං ඕකේ දුක දැනුණා දුකට හේතුව තේරුණා දුක දැනුණා දුකට හේතුව තේරුණා දිව්‍ය සුප්‍රියට මම පොඩ අමතක වෙනවා එල්ලකිරි thank you එල්ලකිරි එහෙනම් මාත් වේට් කරමු ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු ඉස්සරහට අලුත් vlog වලින් නේ